මගේ මේ දෙවන YouTube නාලිකාව සමග එකතු වෙන ඔබ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා. මගේ පළවෙනි YouTube නාලිකාව තමයි නෙත්නංකා ජයරත්න. ඒ ඉතිහාස තොරතුරු විශේෂයෙන්ම සංචාර තොරතුරු ඇතුළත් කරලා තියෙනවා. ඉතින් මම මෙහින් බලාපොරොත්තු වෙන්නේ කෑම වර්ග, දේශීය වටිනාකම ශාක වර්ග ගැන දැනුවත් කරන්න. මේ තියෙන මගේ ගෙවත්තේම වගා කරගත්ත කුරුඳු ගහ. ඒ ගැන අපි තොරතුරු බලමුකෝ. ඉතින් මේ ගහ බලන්නකො හොඳට රැවිලා තියෙනවා. දෙකම අවශ්‍ය වෙන අල්ලගන්න. ඉතින් අපිට මේ විදිහට ගහ කැපුවට පස්සේ මේ කලින් කපපු පඳුරක් මේ විදිහට රැවිලා එකක් තියෙනවා. දැන් මේ බලන්න තමන්ගේ ගෙවත් දෙන්න. වෙලද පුලෙන් ගන්නවනේ මේ ගොඩක් ඉල ගන්න. ඉතින් ගෙවත් දෙන වගා කරලා මේ විදිහට තමන්ට අවශ්‍ය කරන මේ කුරුඳු ටික ලබා ගන්න. පැලවි තුන ස්ථානයකින් මෙලදී ගන්න. ඊට පස්සේ මේ අපිට වගා කරගන්න ඕන මේකෙම මේ ගහින්ම හැදෙන ඇට අරගෙන ඕන විදිහට අපිට පැලටි කරලා තව මේ පැලටිව ගන්න පුළුවන්. දැන් ඉතින් මම මේ ගහ ටිකක් මේ අවතාවටත් එක්ක වැව්වා. ගොඩාක් මහත් වෙලා තියෙනවා. අද මේකේ කපලා ඉතින් අද අස්වැන්න ලබා ගන්න තමයි මම මේ බලන්නේ. අවශ්‍ය කරන කෑම රසවත් කරන්නේ කෑම රසවත් කිරීමට අවශ්‍ය කරන කුරුඳු ඉඩ කඩකින් වගා කරගන්න පුළුවන් කියන අනිවිඩ ලබා දෙන්න. ඉතින් ඔබත් උත්සාහ කරලා බලන්න මේ හොඳ පැලයක් ගෙනල්ලා ඉවත්ේ වගා කරගන්න. මෙන්න මේ YouTube නාලිකාව තුන ඉදිරියට මේ දේශීය කැම්බීම පිළිබඳ ඔබට ගෙන එන්න සූදානම් වෙනවා. ඒ මගේ මේ YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කර ලයික් කරන්න. දැන් අපි බලමු මේ කුරුඳු ගහ කපන්න. හැබැයි මේක හරියට කපනවා නම් මේක යටින්ම කපන්න ඕනේ. මට තාත්තයක් මේ ගහේ මෙන්න මේ කොටස් ඉතුරු කරගන්න ඕන නිසා පස්සේ කපන්න බලාපොරොත්තු වෙන්නේ. මෙන්න මේ හරිය මේ කපන්න යන්නේ. කකාරයක් තියෙනවා අපි. ඒ දැන්ම ලබා ගන්නත් පුළුවන් විදිහට. බලමුකෝ මම සාමාන්‍ය පරිදි කපන විදිහට කපලා ඔබට පෙන්නන්න. ඔන්න ඉතින් කුරුඳු ගහනම් මන්ද ඉතින් කපලා අවසන් කරා. මේ බලන්නකෝ. ලොකු අත්තක් තමයි මේ කපා ගත්තේ. ඉතින් මේක ඉතුරු කැටියක් කපලා ඊට පස්සේ ඉතින් අපි දැන් කුරුඳු පොතු ටික ලබා ගන්න ඕනේ. ඉතින් අපිට ලොකු ඉඩ කඩක් නැහැනේ ගෙවත් එක. ඒක ඉතින් අපිට මේ වගේ විතර ගහක් හදා ගන්න පුළුවන්. මේ මම කපලා ඉතුරු කරපු ඉතුරු කොටස ගහයි. මේ විදිහට පඳුරු ගහලා ආපහු යටින් හැදිලා එනවා. ඒ නිසා අපිට අවශ්‍ය විදිහට මේ පරිභෝජනයට අවශ්‍ය කරන කුරුඳු ටික ලබා ගන්න පුළුවන්. බලන්නකෝ. මේ විදිහට හොඳට සරුසාරව හැදෙනවා. ඉතින් අපි නැවත මේ වගේ වැඩසටහනකින් හමු වෙමු. රයිට් එන සුබ දවසක්.